තැනිතලාවේ පිහිටලා තියෙන මගේ පුංචි නිවහනට ඔයාලත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මගේ පුංචි නිවහනේ ඉඳන් ගොඩ දවසකට පස්සේ තමයි මේ වීඩියෝ එක ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ. පුංචි පුංචි දාස් ගස් ලොකු වෙලා දැන් වත්ත පුරාම දාස් ඡායක් හැදලා තියෙන්නේ. ඉතින් අලුත් ලස්සන යාළු වෙනවා මගේ දාස් ගස්වල මල් පිපුණ ඒවයි රොන් අරගෙන යන්න. ඉතින් මීට වඩා සතුටක් තියනවද ගෙවත්තක් අයිතිකාරයෙක්ට? ලස්සන මල් කීපයක් තිබුණත් ගොඩක් තිබුණත් ඒව පිරලා හැදෙනවා නම් ඉතින් තවත් සතුටක් නෑ අපිට. ගෑනු කට්ටිය හරි ආසයිනේ මල් වවන්න. ඉතින් ඒ හැමෝටම පුංචි හරි සතුටක් මේ දේවල් වලින් ලැබේවි. බලන්නකෝ මෙයාලගේ ලස්සන එක එක මල් ගස්වල එක එක වර්ගවල මල් පිපිලා තියෙනකොට සමනල්ලු වත්තට එනවා ගොඩ හරියක්. දැනට මල් ළඟ තියෙන්නේ මේ දාස් වර්ග කිහිපයක්. ඩුබයි රෝස කිහිපයක් තමයි. ඔයගොල්ලන් කලින් වීඩියෝ එකක් දැක්කනේ. ඉතින් තාමත් මගේ ගෙවත්ත හැදීගෙන එන ගමන් නිසා දැනට තියෙන මේ පරිසරයට ආස වෙච්ච සමනලුන් ඇදිලා එනවා මේ රොන් අරගෙන යන්න. මට නම් මේ දේවල් දකිද්දි දැනෙන්නේ බොහොම නිහතමානී ආඩම්බරයක්. ඒ වගේම මේ දේවල් දකිද්දි මට හරිම ආසාවක් ඇති වෙනවා මගේ වත්ත තවත් ඉස්සරහට තවත් මල් පිපිලා තවත් හැඩ වෙනකොට කොහොමද මේ සතුන් ඇවිල්ලා රොන් ගන්න හැටි. මිනිස්සුත් දවසක් ඇවිත් රොන් අරන් ගියා. ඉතින් එන්නේ වගේ පුංචි දේවල් වලින් මේ හිත පිරලායි තියෙන්නේ. මේව දකිනකොට හරිම සතුටුයි. ජීවිතේ මං කාලයක් තිස්සේම ප්‍රාර්ථනා කරපු නිස්කලංක බව, සාමකාමී බව, හිතට දැනෙන මේ සැහැල්ලුව දැන් දැනෙමින් පවතිනවා. ඉතින් මගේ බලාපොරොත්තුව ප්‍රාර්ථනය ඉස්සරහටත් මේ දේවල් වැඩි වැඩියෙන් මට ලැබෙන්න කියලා. ජීවිතේ අපි එක එක පරිච්ඡේද පව කරනවනේ. ඒ පරිච්ඡේදයන් අතරින් වඩාත්ම සතුටුදායක පරිච්ඡේදය මෙන්න මේක කියලා කියන්න බැරි වුණත් මම දැන් මේ ගත කරන්නේ යම්කිසි සතුටු පරිච්ඡේදයක්. මේ බලන්නකෝ මගේ ගෙවත්තේ ලපටියෝන්ගේ ලස්සන මේ නම් අර්තාපල් පැලයක්. අර්තාපල් පැලයක ලස්සන දළු දාගෙන ඇවිල්ලා. අපි ඉස්සරහට බලමු කොහොමද මේක දළු දාගෙන ආවට කොහොමද පැල වේද කියලා. ඊට පස්සේ මේ තියෙන්නේ බතල පැලයක්. බලන්න ඒකෙත් දළු දාලා. උළුහාල් ඒ වගේම රාබු පැල කිහිපයක් මම වවාගෙන තියෙනවා. ඉතින් හරිම ආසයි ඒ දකිද්දි. මේ නම් තියෙන්නේ ඉඟුරු පැලයක්. මම වගා කරපු පැලවලින් ඉස්සෙල්ලාම අස්වැන්න ගත්ත තක්කාලි වල. ඒක නම් වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. දැන් මගේ මේ පුංචි මේ කරල් බලන්න ලස්සන හැදිලා තියෙන හැටි. ඉතින් වේලකට ගන්න හොඳටම ප්‍රමාණවත් මේ කරල් ප්‍රමාණයක් මේ වැලෙන් මම ගන්නවා. බලන්න මගේ දාස් ගස් ටික දිහා. ඉතින් ඔන්නෝම තමයි මගේ ජීවිතේ ගෙවෙන්නේ. මම මේ දවසක් ගනිපු පොඩි වීඩියෝ එකක් එදා මම ඔය වගේ මේ කරක් කිහිපයක් එක්කම වට්ටක්ක දළු ව්‍යංජන මැල්ලුමක් හදාගන්න තමයි මේ ගෙවත්තෙන් එකතු කරගත්තු වට්ටක්ක දළු හොයාගත්තේ. ඔයාලත් කාලා තියෙනවා නම් පහලින් කමෙන්ට් කරගෙන යන්න වට්ටක්ක දළු මැල්ලුම. හරිම රසයි පොල් දාලා හදාගත්තයින් පස්සේ බඩ පිරෙනකන් කන්න පුළුවන්. හරිම මෙලෙක් හරිම රසවත් ආහාරයක් තමයි වට්ටක්ක දළු මැල්ලුම. ඉතින් ඔයාලත් හදලා කාලා බලලා කියන්නකෝ. ඉතින් අදට මං ඔයාලගෙන් සමුගෙන යන්නම් මේ තැනිතලාවේ පිහිටි පුංචි ගෙදරින්. ආයෙත් හමු වෙමු. ඉතින් එතකල් සතුටින් පරිස්සමෙන් ඉන්න.